ෂේන් සිනමා YouTube චැනල් එකට ඔයාලව අදත් ආදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මං අරගෙන ආවේ 2016 දී නිකුත් වුණ BFG කියන ෆැන්ටසි මූවි එක. මූවි එක ගැන කෙටියෙන් කියනවා නම් සෝෆියා කියලා පුංචි ළමෙක් ඉන්නවා. මෙයා හැදෙන්නේ අනාථ නිවාසයක. දවසක් ලොකු යෝධයෙක් ඇවිල්ලා මේ ළමයාව එයාගේ රටට අරගෙන යනවා. එහෙදී මේ ළමයා මේ යෝධයාත් එක්ක මිත්‍ර වෙනවා. ඉතින් සෝෆියාට දිගටම මේ යෝධයාත් එක්ක ඉන්න පුළුවන් වෙයිද? අපි එනම් කතාව ඉස්සරහට යමු. මේ මූඩීක පටන්ගත්තිම වගේ දකින්න ලැබෙන්නේ අවුරුදු 10ක විතර හරිම ලස්සන පුංචි කෙල්ලෙක්ව. එයාගේ නම සෝෆී. එයා අනාථ නිවාසෙක ඉන්නේ. මොකද එයාගේ දෙමාපියෝ නැති නිසා. සෝෆිට ලොකු ප්‍රශ්නයක් තිබ්බා. නෙන්ද නොයෑම. නිතරම රැයට හැරෙනවා. ඒ නිසා එයා ගොඩක් වෙලාවට රෑ කාලේ අනාථ නිවාසයේ තනින් තන ඇවිදිමින් තමයි හිටියේ. එයාට මුළු රෑම නිින්ද නොයන ලෙඩක් තිබ්බා. එයාටත් අනිත් ළමයින්ට වගේ පොඩි බයක් තිබ්බා. ඒ තමයි රෑ කළුවරේ එන මහලු මනුස්සෙක් ගැන. එයා ළමයිව පැහැරගෙන යනාලු. ඊට පස්සේ ඒ ළමයිව මරලා කනවා කියලා මේ හැමෝම බයෙන් තමයි ඉන්නේ. එක දවසක් රෑක සෝබිට ඇහෙනවා සද්දයක්. එයාට නිින්ද යන්නේ නැති නිසා එයා ඒ සද්දේ කොහෙන්ද එන්නේ කියලා බලන්න යනවා. බැල්කනියෙන් පූසෙක් දුවලා යනවා. එයා එකපාරටම දකිනවා ගොඩනැගිල්ල පිටිපස්සෙන් එන යෝධයෙක්ගේ අතක්. කුණු බාල්දිය තිබ්බ තැනෙන් තියෙනවා. ඊට පස්සේ ගොඩනැගිල්ල පිටිපස්සේ විශාල යෝධයෙක් එළියට එනවා. සෝෆි ඒ යෝධයාව දැක්කා. ඒ යෝධයාත් සෝෆියාව දකිනවා. හොඳටම බය වුණු සෝෆියා ඇඳ යටට ගිහිල්ලා හැංගිනවා. ඒත් මේ යෝධයා ජනෙලෙන් අත දාලා සෝෆියාව අල්ලගන්නවා. මේ යෝධයා සෝෆියාවත් අරගෙන එයාව එයාගේ ලෝකයට අරගෙන යනවා. මේ යෝධයා සෝෆියාව කෙලින්ම අරගෙන යන්නේ එයාගේ ගෙදරට. ඒ ගෙදර ගොඩාක් විශාලයි. ගේ ඇතුළත් ගොඩාක් ලොකුයි. ගේ ඇතුලේ තියෙන හැම දෙයක්ම යෝධ ප්‍රමාණය දේවල්. සෝෆියා මෙතනින් පැනලා යන්න උත්සාහ කරනවා. යෝධයා ඒ වෙලාවේ එයාට කියනවා ඔයාට මෙතනින් පැනලා යන්න බෑ. ඒක නිසා ඔයාව පැනලා යන්න උත්සාහ කරන්නත් එපා. ඒක අහලා සෝෆියා ටිකක් බය වෙනවා. ඊට පස්සේ සෝෆියාව මේ යෝධයා කෑම හදන ෆෑන් එකකින් තියනවා. ඊට පස්සේ කියනවා මට හොඳටම බඩගිනි. මට පාලනය කරගන්න බැරි බඩගින්නක් තියෙන්නේ. සෝෆියා හිතන්නේ මේ යෝධයා එයාව කන්න හදන්නේ කියලා. එයාට එතනින් තවත් යෝධයන්ගේ hina වෙන සද්දිකුත් ඇහෙනවා. ඉතින් එයා ඒ යෝධයාගෙන් අහනවා තවත් යෝධයෝ ඉන්නවද? වයසක යෝධයා කියනවා ඔව් තවත් යෝධයෝ ඉන්නවා. ඒ හැමෝම මිනි මස් කන අය. එයාලා මිනිස්සුන්ගේ මස් අමු අමුවේ කන්නේ. මොකද එයාලා මිනිස්සෙක්ව දැක්ක ගමන් අනුකම්පා කරන්නේ නැහැ. එකපාරටම අල්ලලා ගිලලා දානවා. මේක ඇහුවම සෝෆියා තවත් බය වෙනවා. ඒත් මට ඒ ළමයාව එයාලගේ ලෝකෙට ගේන්න කලින් එයාව අහුණා. මගේ අහිංසක යාළුවාට උන දේ ඔයාට වෙනවා දකින්න මම කැමති නැහැ. මොකද ඔයත් දැන් මගේ යාළුවෙක් නිසා. ඊට පස්සේ සෝෆියාව එතන තියලා යන්න තීරණය කරනවා. හැබැයි සෝෆියා එහෙම ඉන්න කැමති වෙන්නේ නැහැ. මේ වෙලාවේ ඒ යෝධයා එයාගේ කීමට කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ යෝධයා එයාව අනාථ නිවාසයේ දාලා යන්න ගන්නවා. සෝෆිට එතන ඉන්න කැමති උනේම නැහැ. ඉතින් එයා බැල්කනියෙන් පනිනවා. මොකද එයා දැනගෙන ඉන්නවා මේ යෝධයා එයාව බේර ගන්නවා කියලා. ඒකම තමයි වෙන්නේ. මේ යෝධයා එයාව බේර ගන්නවා. ඉතින් එයාට අකමැත්තෙන් උනත් සෝෆියා කියන දෙයට එකග වෙන්න සිද්ධ වෙනවා. ඉතින් එයා ආයෙමත් යෝධයන්ගේ ලෝකයට එක්කරගෙන එනවා. එතන ඉතුරු යෝධයෝ එයාලා එනකම් බලාගෙන ඉන්නේ. මොකද හැම යෝධයෙක්ටම වගේ දැනගන්න ලැබුණා වයසක යෝධයා ළඟ මිනිසෙක් ඉන්නවා කියලා. ඉතින් ඒ හැම යෝධයෙක් තුලම කුතුහලයක් තිබුණා. ඉතින් එයාලා මේ බ්ලැන්කට් එකේ ගඳ නිසා මේ කරුණාවන්ත යෝධයාගේ නිවසේ තියෙන බඩු මුට්ටු එහාට මෙහාට පෙරලන්න ගන්නවා. සෝෆී බිත්තියේ එල්ලලා තියෙන ෆොටෝ එකක් දකිනවා. ඒක රැජිනීකගේ ෆොටෝ එකක්. සෝෆිට ඒ ෆොටෝ එක දැකලා අදහසක් එනවා. එතකොට මෙයා අර යෝධයාට කියනවා රැජිනියට හීනයක් හදන්න කියලා. ඒ හීනෙන් පෙන්වන්න මේ විශ්වයේම යෝධ ලෝකයක් තියෙනවා කියලා. ඒ යෝධයෝ ගොඩාක් භයානකයි. එයාලා හැම ළමෙක්වම මරලා කනවා කියලා. ඒ වගේම ඔයාට පුළුවන් අපි දෙන්නවත් ඒ හීනෙට දාන්න. මේ යෝධයා ලෝකයේ ඉන්න හැම යෝධයෙක් ගැනම හීනයක් හදනවා. එයා තමන්වත් සෝෆියාවත් ඒකට ඇතුල් කරගන්නවා. ඒ වගේම නගරේ නැතිවෙච්ච අනිත් ළමයිවත් ඒකට ඇතුල් කරනවා. ඊට පස්සේ එයාලා රැජිනගේ මාලිගාව ළඟට යනවා. නිදාගෙන ඉන්න රැජිනටත් හීන දානවා. එයාලා පෙන්වන්න ඕන දේ රැජිනට හීනෙන් පෙන්නනවා. ඇහැරිලා රැජින බය වෙනවා. මොකද ඒ බියකරු හීනයක්. මොකද යෝධයෝ ළමයි කනවා පෙන්නනවනේ. රැජින එයාගේ සහායකයාට හීනය ගැන කියනවා. එයාගේ සහායකයා එයාව සොනසනවා. බය වෙන්න එපා. ඒක ඔයාගේ නරක හීනයක් විතරයි කියලා.
එයා පත්තරේ කියවනකොට කියනවා අමුතු දෙයක් වෙලා. ගොඩාක් ළමයි එයාලගේ ගෙවල් වලින් නැති වෙලා තියෙනවා ඊයේ රෑ. ඒක ඔයාට හීනෙන් පෙනුන දේම වෙලා. ඊට පස්සේ රජින කියනවා තිර රෙදි අයින් කරන්න. තිර රෙදි අයින් කරනකොට ජනෙල් කවුළු ළඟ සෝෆි හිටියා. එයාලා ඇත්තටම ඒ හීනේ කොටසක් කරලා තිබ්බා. ඒ වගේම එයාලා කරුණාවන්ත යෝධයාවත් එතෙන්ට දාලා තිබ්බා. සෝෆියා රැජිනට කරුණාවන්ත යෝධයා ගැන කියනවා. ඒ වගේම සෝෆියා රජිනගෙන් පොරොන්දුවකුත් ගන්නවා. මට පොරොන්දු වෙන්න. කරුණාවන්ත යෝධයාට කිසිම අනතුරක් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ මේ කරුණාවන්ත යෝධයා රජින ඉස්සරහට ඇවිල්ලා ආචාරශීලීව වෙනවා. ඊට පස්සේ රජිනත් එයාලගේ පොරොන්දුව ඉටු කරනවා. මෙතන යෝධයන් ගැන තවත් හාස්‍ය දනක දේකුත් තිබුණා. එයාලට වචන හරියට කියන්න බැරි වුණා. ඊට පස්සේ රජින එයාලව ගොඩක් ආදරයෙන් පිළිගන්නවා. රසවත් ආහාර වේලකුත් දෙනවා. ඊට පස්සේ එයාලා හැමදේම රජිනට කියනවා. යෝධ ලෝකයේ තවත් ලොකු යෝධයෝ ඉන්නවා. එයාලා ළමයිනොයි මිනිස්සුන්වයි අල්ලගෙන කනවා කියලා. ඉතින් රැජින එයාලට උදව් කරන්න ලෑස්ති වෙනවා. එයාලගේ මුළු හමුදාවම ලෑස්ති කරනවා. මහා කරුණාවන්ත යෝධයාගේ උදව්වේ. ඉතින් මෙයාලා හෙලිකොප්ටර් වලින් ගිහින් යෝධ ලෝකෙට යනවා. එයාලා හොඳට ප්ලෑන් කරලායි තියෙන්නේ. ඉතින් එයාලගේ ප්ලෑන් එකට අනුව එක තැනක නතර වෙනවා. මොකද එයාලා ආවේ හොඳට ලෑස්ති වෙලා ප්‍රහාර එල්ල කරන්නයි. ප්ලෑන් එකට ඇතුල් වුණා කරුණාවන්ත යෝධයා හීනයක් හදනවා කියලා. මහා කරුණාවන්ත යෝධයා මේ හීනවලට පසුතැවීම හා වරදකාරී හැඟීම ඇතුල් කරනවා. එයාලා කරපු නරක වැඩවලට. ඒ හීන යෝධයන්ට දෙන්න යනකොටම එයාට මතක් වෙනවා රැජිනගේ මාලිගාවේ හීන දාන උපකරණය අමතක වෙලා ආවා කියලා. ඒක නැතුව මේක කරන එක ගොඩක් භයානකයි. ඒත් සෝපි හයියෙන් හීන බෝතලය අරගෙන නිදාගෙන ඉන්න යෝධයෝ ඉන්න තැනට යනවා. සෝපිට මේ බෝතලය කඩන්න කලින් ඒ යෝධයන්ගේ නායකයා ඇරෙනවා. එයා සෝෆියාව අල්ලගන්න යනකොටම සෝෆි ඒ බෝතලේ කඩනවා. ඒ හීන ටික නිදාගෙන හිටපු යෝධයන්ට ලැබෙනවා. ඇහැරිලා ඒ යෝධයෝ එයාලගේ නරක වැඩගෙන වරදකාරී හැඟීමක් දැනෙනවා. ඒත් යෝධ නායකයා ඇහැරිලා හිටියේ. ඉතින් එයාට කිසිම පසුතැවීමක්වත් වරදකාරී හැඟීමක්වත් දැනෙන්නේ නැහැ. ඉතින් එයා සෝෆියාට පහර දෙන්න ගන්නවා. ඒත් මහා කරුණාවන්ත යෝධයා ඒ යෝධයා ඉස්සරහට එනවා. මහා කරුණාවන්ත යෝධයා පොඩි සයිස්. ඒක නිසා ඒ යෝධයාව කරුණාවන්ත යෝධයාව මරන්න හදනකොටම රැජිනගේ සන්නද්ධ හමුදාව හෙලිකොප්ටර් වලින් එතෙන්ට ළඟා වෙනවා. එයාලා හැම යෝධයාවම අත්අඩංගුවට අරගෙන එයාලත් එක්ක අරගෙන යනවා. එයාලව මුහුද මැද තියෙන දූපතකට දානවා. දැන් එයාලගේ වටේම තියෙන්නේ වතුර. එයාලා වතුරට බයයි. ඉතින් එයාලට එතනින් පැනලා යන්නත් බෑ. ඉතින් එයාලගේ ජීවිත කාලෙම මෙතන හිර වෙනවා. රැජින එතනට ඒ යෝධයන්ට කන්න එළවලු ඇට විසි කරනවා. ඉතින් මේ යෝධයන්ට ඒ ඇටවලින් එළවලු හදාගන්න පුළුවන්. එයාලගේ ජීවිත කාලෙම ඒ එළවලු කන්න වෙනවා. දැන් ඒ යෝධයෝ මේ එළවලු කන්න අකමැති වුණත් එයාලගේ අකමැත්තෙන් වුණත් මේකින් පස්සේ සෝෆියාව පෙන්නෙනවා. එයා අනාථ නිවාසයේ ඉන්නේ නැහැ. ඒත් එයා ඉන්නේ රැජිනගේ මාලිගාවේ. සෝෆියා මෙතන ගොඩාක් සතුටින් ඉන්නේ. එයාට ඕන වෙලාවක මහා කරුණාවන්ත යෝධයාව හම්බ වෙන්න පුළුවන්. මොකද කරුණාවන්ත යෝධයා කියලා තිබ්බා එයාලට මේ විශ්වයේ හැම සද්දයක්ම ඇහෙනවා කියලා. අනිත් පැත්තේ මහා කරුණාවන්ත යෝධයා යෝධ ලෝකයේ තනියම ඉතුරු වෙලා. එයා ඒ තනකොළවලට අමතරව තවත් ගොඩාක් එළවලු හදාගත්තා. එයත් තමන්ගේ ජීවිතේ සතුටින් ගෙවනවා. සෝෆියා හැමදාම ජනෙල් කවුළුව ළඟට ඇවිල්ලා මේ යෝධයාට සුබ උදෑසනක් කියලා කියනවා. ඒක ඇහිලා මහා කරුණාවන්ත යෝධයා ඒකට උත්තර දෙනවා. මේ අපූර්ව චිත්‍රපටිය මේ විදිහට ඉවර වෙනවා. ෂේන් සිනමා වෙතින් ගෙනෙන මේ චිත්‍රපටිය ගැනත් ඔයාලගේ කමෙන්ට් එක දාන්න අමතක කරන්න එපා. ඒ වගේම සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් ගිහින් එන්නම් හැමෝම අදින් ඉන්න.